හරියට හැමෝටම ආයුබෝවන් 2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මගේ පන්ති වල ආව ළමයින්ට කරගෙන ගිය පුනරීක්ෂණ පේපර් වල තුන්වෙනි පේපර් එකට අදාළ ගණන් ටික තමයි මේ වෙලාවේ බලන්න හදන්නේ. තුන්වෙනි පේපර් එක විදියට මේ කෙටි ප්‍රශ්න 25ක් තියෙන පේපර් එකක් මම ඔයගොල්ලන්ට දීලා ඇති. ඒක දුන්නේ 2021 2022 2023 කියන වර්ෂවල හැම වර්ෂයකම 11 වෙනි ගානේ ඉඳලා 15 වෙනි ගාන දක්වා ගණන්. පහපෙකින් ගණන් 15කුත් තවත් ආදර්ශ ප්‍රශ්න 10කුත් විතර තමයි ගණන් 25 දීලා ඇත්තේ. එතකොට මේ ගණන් ටික මම බලලා ඔයගොල්ලන්ට ලකුණු දීලා ඇති. එතකොට ඔයගොල්ලෝ ඒකේ වැරදි තිබ්බේවා බලා ගන්න මේ වීඩියෝ එකේ. ඒ වගේ අඩුපාඩු තිබ්බොත් ඒවා හදාගන්න. දැන් සැරයක් මේක බලා ගන්න එක හොඳයි පොඩක්. බලන්න දැන් මෙතන පළවෙනි ගානේ තිබුණේ ආරෝහණ පිළිවෙලට මේ පිළිවෙල ආරෝහණ පටිපාටියට පිළිවෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකයේ 4 වෙනි ස්ථානයේ පිහිටයි. එම දත්ත සමූහයේ මධ්‍යස්ථයේ පිහිටන්නේ කීවෙනි ස්ථානයේද කියලා. ඒතර මේක 2021 11 වෙනි ගාන. එතකොට දත්ත සමූහයක චතුර්ථකයක පිහිටීම හොයනකොට දත්ත සමූහයක චතුර්ථයක පිහිටීම හොයනකොට අපි කරන්නේ දත්ත ප්‍රමාණයට එකක් එකතු කරලා 4න් එකෙන් ගුණ කරනවා. එතකොට දැන් මෙතනදී දත්ත ප්‍රමාණය දීලා නැහැ. ඔයගොල්ලන් දීලා දෙක පළමු චතුර්ථකයේ 4 වෙනි ස්ථානයේ තියෙනවා. පළමු චතුර්ථකයේ පිහිටීම 4 කියන එක තියෙනවා. ඒත් ඔයගොල්ලන්ට මෙතන තියෙන දත්ත ප්‍රමාණය උඩ x කියලා අරගෙන දත්ත ප්‍රමාණය හොයාගෙන ඒ අනුව මධ්‍යස්ථය හොයාගන්න පුළුවන් නේ. එතකොට අපිට පුළුවන් දත්ත ප්‍රමාණය xයි ගණන් කියලා ගන්න. එතකොට දත්ත ප්‍රමාණය x කියලා ගත්තොත් ඔයගොල්ලන් ලියන්න පුළුවන් x දාන 1 දත්ත ප්‍රමාණයට එකක් එකතු කරලා 4න් එකෙන් ගුණ කරාම පළමු චතුර්ථකයේ පිහිටීම ලැබෙනවා. q එකේ පිහිටීම. දැන් ඒක 4 නිසා q එකේ පිහිටීම 4 නිසා මේක 4ට සමානයි කියලා ගන්න. එතකොට දැන් බලන්න මෙතන x දාන 1 මේ පැත්ත ඉතුරු කරලා මේ 4 එහා පැත්තට දැම්මොත් මේ 4ත් එක්ක වෙලා 4 වරක් 4 16යි කියලා. දැන් මේ ධන එකේ එහා පැත්තට දාන්න පුළුවන් නේ. ඒතර x සමානයි 16 දින 1යි. ඒ කියන්නේ x සමානයි 15යි කියලා. ඒ කියන්නේ මෙතන තියෙන දත්ත සංඛ්‍යාව 15යි. ඊට පස්සේ අපි මධ්‍යස්ථයේ පිහිටීම හොයනකොට මධ්‍යස්ථය කියන්නේ දෙවන චතුර්ථක කියලා ගන්නත් පුළුවන් නේ. q2 කියලා ගන්න පුළුවන්. ඒතකොට අපි කරන්නේ දත්ත ප්‍රමාණයට එකක් එකතු කරලා 4න් 2කින් ගුණ කරනවා. නැත්නම් ඉතින් දත්ත ප්‍රමාණයට එකක් එකතු කරලා 2කින් බෙදනවා කියලා ගත්තත් කමක් නැහැ. මධ්‍යස්ථයේ පිහිටන්නේ කිවෙනි ස්ථානයේද කියලා නේ අහන්නේ. එම නිසා මධ්‍යස්ථයේ පිහිටීම නේ. මධ්‍යස්ථයේ පිහිටීම. ගන්න පුළුවන් දත්ත ප්‍රමාණය 15යි. 15 ධන 1 මේක දෙකෙන් බෙදන්නත් පුළුවන් නැත්නම් 4න් 2කින් ගුණ කරන්නත් පුළුවන් අර චතුර්ථකවල පිහිටීම ගන්න විදිහ. ඒ කියන්නේ මතක තියාගන්න චතුර්ථක පිහිටීම ගන්නකොට q1 පිහිටීම ගන්නකොට 4න් 1කින් ගුණ කරනවා q2 පිහිටීම ගන්නකොට 4න් 2කින් ගුණ කරනවා q3 පිහිටීම ගන්නකොට 4න් 3කින් ගුණ කරනවා. ඒ කියන්නේ චතුර්ථකයේ තියෙන ස්ථාන චතුර්ථකයේ නෙමෙයි චතුර්ථකයේ තියෙන ස්ථාන. එතකොට මෙතන 15 1යි 16යි නේ. 16 ගුණ කිරීම 4න් 2 4 වරක් 16ට 4යි කියලා ගැපෙනවා 4 වරක් 2 8යි කියන්නේ. එහෙනම් මධ්‍යස්ථයේ පිහිටීම 8 කියලා තමයි එන්නේ. ගොඩක් අය 8 කියන උත්තරේ ගත්තාම මේ ක්‍රමය හරියටම දැනගෙන ගත්තද කියන එක ප්‍රශ්නයක් තිබුණා මට මේ පේපර් බලනකොට. මේ දැන් ඒක හරියට පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වගේ ප්‍රශ්න ගොඩක් කියලාවට විභාගෙදි ලැබෙනවා. හරි ඊට පස්සේ බලන්නේ දෙවෙනි ගාන. දෙවෙනි ගානයේ අරේ සෙන්ටිමීටර් 7ද උස සෙන්ටිමීටර් 5ද වූ ඝන සජීව වෘත්තාකාර සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨයේ ආවරණය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා භාවිතා කළ හැකි කඩදාසියක අවම වර්ගඵලය. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨය සම්පූර්ණයෙන් ආවරණය කරන කඩදාසියක් කියලා කියන්නේ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලයනේ.
වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මේක අහලා තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ කියන වෙනුවට වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් ආවරණය කරන කඩදාසියක වර්ගඵලය කියලා අහලා තියෙනවා. ඉතින් එහෙම ඇහුවයි කියලා මේක පටල ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන් තේරුම් ගන්න ඕනි. අහලා තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියලා. එතකොට දැන් මේකේ අරේ දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි. දැන් මේ රූප සරහන් එහෙම අඳින්න ඕනේ නැහැ. මම තේරුම් ගැනීම සඳහා ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට දැන් මෙතන උස සෙන්ටිමීටර් 5යි. එතකොට දැන් මේකේ කඩදාසි වර්ගඵලය කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය නිසා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ සෙවීමේ සූත්‍රය ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. එතකොට සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ සෙවීමේ සූත්‍රය මතක තියාගත්තේ අපි නේ පරිධිය ගුණ කිරීම උස කියන. දැන් මේක වහම පරිධියට සමාන එක පැත්තක් වෙනවා. ඒක ත්‍රිකෝණාස්ථාකාර රූපයක් නෙන්නේ. ඒ කියන්නේ පරිධිය කියන්නේ 2πr නේ 2πr h කියලා ගන්න පුළුවන්. ඒක 2πr h කියන එක දැම්මම මේකේ ඔයගොල්ලන්ට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්නවා. පයින්වල හතෙන් 22 r කියන්නේ 7යි h කියන්නේ උස 5යි 4 7 ගැපෙනවා. එතකොට කොහොමද එන්නේ නේ? එතකොට බලන්න දැන් මෙතන 22 පහෙන් ගුණ කරොත් 110 110 එකකින් ගුණ කරාම 220. කියන වර්ග සෙන්ටිමීටර් 220යි කියලා එනවා. ඊළඟට තුන්වෙනි ගාන විදියට ජ්‍යාමිතිය ගානක් අතේ ඒක හදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. ඊළඟ බණේ තුන්වෙනි ගානේ ඇත්තේ රූපේ දිය තොරතුරු අනුව BAC හි විශාලත්වය සොයන්න කියලා දෙන්නේ. ඒතකොට දැන් මේකේ BAC කියන කෝණය. මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි ඔයගොල්ලෝ හොයන්න ඕනේ. ඒතර මේකේ තියෙන කරුණු අනුව ඕගොල්ලන්ට දැන් ජ්‍යාමිතික ප්‍රමේයම් මතක් වෙන්න ඕනේ. ඒ ජ්‍යාමිතික ප්‍රමේයන් අනුව ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ඡාප කොටසෙන් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරපු කෝණයක් නිසා මේ BAC ඒ ඡාප කොටසෙන්ම ආපාදනය කරපු කෝණයක් විදිහට ඕගොල්ලන්ට මේ කෝණය ගන්න පුළුවන්. ඒතර මේ කෝණ දෙක අනිවාර්යෙන් සමාන වෙනවා. ඒකට හේතුව එකම ඛණ්ඩයේ කෝණ නේ. එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා ඒ කෝණ දෙක සමානයි. එතකොට දැන් මේ කෝණය හොයාගත්තොත් ඔයගලන්ට ඒක මේකට සමාන නිසා මේක යගේ ගන්න පුළුවන්. එතකොට දැන් තව කාරණයක් ඔයගලන්ට පේනවා ඇති. දැන් මෙන්න මේ සම්පූර්ණ කෝණය සමාන වෙනවා මේක වෘත්ත චතුරස්‍රයක් නිසා. මේක වෘත්ත චතුරස්‍රයක් නිසා ඔයගොල්ලෝ දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එතකොට දැන් මේක බාහිර කෝණයක්. දැන් මේක වෘත්ත චතුරස්‍රයනේ. මෙන්න මේක තමයි වෘත්ත චතුරස්‍රය. ඒක පාදයේ දික් කිරීමෙන් ඇතුළේ තියෙන බාහිර කෝණය මේක. ඒක සමාන වෙන්නේ ඒකත් එක්කම තියෙන කෝණය මේක. ඒකට කෙලින්ම ඉස්සරහින් තියෙන සම්පූර්ණ කෝණය මේක. එහෙනම් මේ කෝණයට සමානයි කියලා ගන්න පුළුවන් වෘත්ත චතුරස්‍රයක පාදයේ දික් කිරීමෙන් ඇතුළේ බාහිර කෝණය. එහෙනම් මෙන්න මෙතන මේ ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් BDC නේ. BDC කෝණය එකතු කිරීම 50 සමානයි අංශ 110. අන්න එතනින් ඕගොල්ලන්ට BDC කෝණය ලැබෙනවා 110 ධන 50 යවත තමයි ඍණ 50 නේ. ඒ කියන්නේ BDC සමානයි අංශක 60යි කියන්නේ. ඒතර BDC සහ BAC සමානයි. මේ දෙක සමානයි කියලා අපි ගත්තා නේ. ඒ නිසා BAC සමානයි අංශක 60යි කියලා ලියන්න පුළුවන්. දැන් මේ ගොඩාක් මේ අර හේතු ලිවීම අවශ්‍යතාවයක් නැහැ කියලා ප්‍රශ්න නිසා ඔයගොල්ලෝ මේකට ලියන්න ඇති. ඊට පස්සේ බලන්න හතරවෙනි ගානේ පොඩි සමීකරණයක් තියෙන්නේ. ඒක ඒක විසඳන්න කියලා තියෙන්නේ. සමීකරණයක් විසඳනවා කියන්නේ මේක VG පදයේ අගය හොයාගන්න කියලා කොහොමද මම දන්නවනේ. ඒතකොට දැන් මේකේ VG පදයේ අගය හොයනකොට ඔයගොල්ලන්ට දැන් මේ VG පදේ කියන්නේ x තියෙන්නේ හරය නිසා මේක තනි භාගයක් බවට පත් කරලා හරස් කුණිතේ දාලා උඩට ගත්තා නම් ලේසි නේ. දැන් VG භාග දන්න නිසා මේක තනි භාගයක් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒතකොට දැන් මෙතන 4 තියෙන නිසා පොදු හරයට 4 එන්න ඕනේ. 2ේම x තියෙන නිසා පොදු හරයට x එන්න ඕනේ. එහෙමනේ ගන්නෙ නේ.
සංඛ්‍යා තිබුණා සංඛ්‍යාවල කුඩාම පුදුරන්නේ තනි සංඛ්‍යාවක් තිබුණොත් ඒක අපිට ගන්න වෙනවා. x අවුරු දෙකක් තිබුණත් අපි ඒවෙන් ගන්න එකයි. විතර කෙටියෙන් කුඩාම පුදුරනවා අපිට ලියා ගන්න පුළුවන්. ඊළඟට බලන්න ඕනේ මේ එක් හරය වගේ කී ගුණයක් මේකට තියෙනවද කියලා. ඒතර බලන්න දැන් මෙතන 4x ට x ඒවා කීයක් තියෙනවද බලන්න 4x කියන එක x වලින් බෙදන්න ඕනේ. ඒතර x වලට x කැපෙනවා. ඒතර එන්නේ 4. ඒතර මේ උඩ තියෙන එක ගුණ කරන්නේ අපි 4 ඉන්නේ. 4x ට 4x ඒවා කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒතර 4x කින් බෙදන්න ඕනේ. ඒතර එන්නේ 1. සමාන දේවල් බෙදුනාම එන්නේ 1නේ. ඒතර මෙතන තියෙන 3 ගුණ කරන්න ඕනේ 1. සමානයි 8න් 3. එක් වරක් 4 4යි 3 වරක් 1 3යි යට 4යි x සමානයි 8න් 3. ඒතර 4න් එකක් අඩු කරාම 1යි. ඒත් 1ට 4යි x සමානයි 8න් 3යි. දැන් ඔයගොල්ලන්ට මෙතන මේ පරිභාග දෙකක් තියෙන නිසා හරස් කුණිතය දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරියෙන් මේ ලවයත් මේ හරියෙන් මේ ලවයත් ගුණ කරන්න. ඒතර 8න් 1 ගුණ කරාම 8 වරක් 1 8යි නේ. 4x කෙන් 3 ගුණ කරාම 12x කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙපැත්තම 12න් බෙදලා ඕගොල්ලන්ට x වලගේ හොයාගන්න පුළුවන්. බලන්න 12ට කැපෙනවා. එතකොට 8යි 12යි දෙකම බෙදෙනවා 4න් 4 වරක් 2යි 4 වරක් 3යි කියලා. එතකොට x සඳහා අවසාන උත්තරයක් එනවා 2ට 3යි. يعني 3න් 2. එතකොට ගොඩක් අය දැන් මේවා හදලා තිබුණ උත්තරය ගන්න තිබුණ පොඩක් අපැහැදිලි තත්ත්වයන් තිබුණා. ඒ කියන්නේ පුළුවන් තරම් පැහැදිලිව හදන්න. මේ පියවර ප්‍රමාණය චුට්ටක් අඩු කරාට කමක් නැහැ. අවශ්‍ය පියවරවල හැම එකක්ම ලියන්න හදපු ක්‍රමයක් චුට්ටක් දෙන්න තියෙන හොඳ නිසා. හරි ගමන් පස්වෙනි ගාන ඇත්තේ මෙතන තියෙනවා NA සමානයි 10යි කියලා දීලා තිබ්බා. NB සමානයි 5යි කියලා තියෙනවා. දැන් අපි දන්නවා NA කියලා කියන්නේ ඒ රවුම ඇතුළේ තියෙන අවයව සංඛ්‍යාව. ඒක 10 නිසා මෙතෙන්ට ඔයගලන්ට 10 දාගන්න පුළුවන්. ඒකේ තේරුම තමයි මේ දෙකේ එකතුව 10යි. ඒ කියන රවුම ඇතුළේ තියෙන අවයව වල එකතුව 10යි. NB සමානයි 5 කියන එක තේරුම B කියන රවුම ඇතුළේ තියෙන අවයව සංඛ්‍යාව 5යි. කියන්නේ මේ දෙකේ එකතුව 5යි. ඔන්නෝම දැම්මොත් මේ දෙකේ එකතුව 5යි මේ දෙකේ එකතුව 10යි කියන එක තමයි කියවිලා තියෙන්නේ. ඒතර n ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා මේකේ n A ඡේදනයේ B සමානයි 3යි. ඒ කියන්නේ මෙතෙන්ට 3 දානවා. ඊට පස්සේ ඔයාලා අහලා දෙන්නේ වෙන් රූපයේ අඳුරු කළ ප්‍රදේශයේ ඇති අවයව සංඛ්‍යාව කීයද? මේක අර ලීසින් ගන්න පුළුවන් නේ. මේ දෙකේ එකතුව 10 නිසා 10න් 3ක් අඩු කරාම මෙතන ඉන්නේ 7යි. මේ දෙකේ එකතුව 5 නිසා 5න් 3ක් අඩු කරාම මෙතන ඉන්නේ 2යි. අඳුරු කළ ප්‍රදේශ කියන්නේ මේකයිනේ. මේ දෙකේ එකතුව තමයි අහන්නේ ඔයගොල්ලන්ගෙන්. එතකොට 7 එකතු කිරීම 2යි උත්තරේ 9යි. ඔන්නෝම ගණන් පහ දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි 2022 11 වෙනි ගානේ සිට 15 වෙනි ගාන දක්වා තියෙන ගණන් ටික තමයි මම දීලා ඇත්තේ. ඒ ටික බලා ගන්න. හරි බලන්න 6 වෙනි ගානේ තියෙනවා පතුලේ විස්කම්භයේ සෙන්ටිමීටර් 14ක් වූ ශ්‍රීජූත සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 352 වේ. සිලින්ඩරයේ උස හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේකේ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවා. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය 352යි වර්ග සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. ත්‍රිකෝණානේ උස විස්කම්භය දීලා තියෙනවා. කියන්නේ පතුලේ විස්කම්භය කිව්වත් එකයි තියෙන මෙතන සමාන මේ වෘත්ත දෙකක් දෙපැත්තේ තියෙන්නේ. ඒතකොට දැන් මෙතන සෙන්ටිමීටර් 14යි කියලා දීලා. එතකොට ඕගොල්ලන් අහන්නේ උස නිසා දැන් මෙතනදී අපි දන්නවා දැන් මම මෙතන උස h කියලා අරන් තියෙනවා. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලයෙන් සූත්‍රය වෙන්නේ 2πr h නේ. ගියවරු ඉතිසලා වෘත්ත දේවල් ගණන් කරලා තිබ්බයිනේ. 2πr h සමාන වෙන්න ඕනේ 2πr h දාලා ගන්න වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලයේ සමාන වෙන්න ඕනේ. මේ දීලා තියෙන වර්ගඵලය නේ 352. ඔන්න ඔහොම ඔයගොල්ලන්ට පොඩි සමීකරණයක් හදාගත්තාම මේ h වලගේ ගන්න පුළුවන්.
ඒතර දෙක ගුණ කිරීම 5 වෙනකොට 7න් 22. ඒතර r කියන්නේ ඒතර විස්කම්භය 14 නම් r කියන්නේ එකෙන් භාගයයිනේ. ඒතර 7. ඉච්චලගේ තමයි හොයන්න තියෙන්නේ. ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන්. ඒතර h අකුර මේ පැත්තේ ඉතුරු කරගෙන අපිට මේ ටික ඔක්කොම එහා පැත්තට දාලා සුළු කරන්නත් පුළුවන්. දැන් මෙතනදී උන කපන්නත් පුළුවන්. ඔක්කොම අපි එහා පැත්තට දාලා සුළු කරමු. මේ ගුණිතයක් නිසා යටේ උඩට යන උඩේ යට යන. ඒතර x සමානයි 352 ගුණ කිරීම 7 යට 2 ගුණ කිරීම 22 ගුණ කිරීම 7 උඩට යට ගියා. මේ යට තිබ්බ එක උඩට ගියා. දැන් 4 7 කැපෙනවා නේ. දෙකෙන් මේක කැපුවොත් දෙවරක් 1යි 15ට දෙවරක් 7යි එකක් ඉතුරුයි 12ට දෙවරක් 6යි 176 කියලා දෙනවා. මේ දෙක අනිවාර්යයෙන් 11න් කැපෙන නැති 11 වරක් 1යි 11 වරක් 1යි නේ 6ක් ඉතුරුයි 6ට 11 වරක් 6යි නෝ බලන්න. ඒක උඩ ඉතුරුලා දෙන්නේ දැන් 16 යට දෙන්නේ ඒක සමානයි 16 දෙකෙන් බෙදුනාම වෙන්නේ 8යි එන්නේ උත්තරේ සෙන්ටිමීටර 8යි කියන්නේ උස සෙන්ටිමීටර 8යි කියලා එනවා. හරි ඊට පස්සේ දී ඇති වෙන රූපේ ඔයගොල්ලන් කියන්නේ A ඡේදනය B'. නිතරම වගේ එන ප්‍රශ්නයක් ප්‍රතිසඳුරු කර දක්වන්න. කියන්නේ B වලට අයිති නැති කියන එක B' කියන්නේ. ඒ කියන්නේ A වලට අයිති. B වලට අයිති නැති සහ A වලට අයිති කොටසේ පොදු කොටසනේ. B' කියන එකටයි A වලටයි පොදු කොටස වෙන්නේ. එතකොට මෙන්න මේ කොටස වෙන්න ඕනේ. මේක A වල තියෙනවා B' වල තියෙනවා. B' කියන්නේ B ට අයිති නැති කොටසේ තියෙනවා. ඔන්න ඔය ටික පාඩම් කරන්න හරි. ඊට පස්සේ බලන්න cos θ සමානයි 0.4 නම් cos θ සමානයි 0.4 නම් දී ඇති මිනුම් මානක PQR ත්‍රිකෝණයේ PQ පාදයේ දිග හොයන්න කියලා කියනවා. දැන් මේක DR පාදයේ දිග දීලා තිනවා. PQ පාදයේ දිග තමයි හොයන්නේ කියන්නේ. ඒතර PR කියන්නේ කර්ණය, PQ කියන්නේ θට අනුව බද්ධ පාදයක් නේ. θ කියන කෝණයට අනුව මේක බද්ධ පාදයක්, මේක කර්ණයක්. ඒතර ඔයගොල්ලන්ට අග්ගල මතක් වෙනවනේ බද්ධ පාදයේ සහ කර්ණයේ සම්බන්ධ කරන ත්‍රිකෝණමිතික අනුපාතයේ cos කියන. අපි ගන්නවා cos θ. cosine නේ. cos θ සමානයි බද්ධ පාදයේ විදීම කර්ණය. බද්ධ පාදයේ PQ. කර්ණය 10යි. cos θ වලට 0.4 කියලා උත්තරයක් දීලා තියෙන නිසා අපිට ගන්න පුළුවන් PQ ගෙතීම 10 කියලා කියන්නේ 0.4යි. දැන් මේ 10 මේ පැත්තට දාන්න පුළුවන්. ඒතර එන්නේ 0.4 ගුණ කිරීම 10 සමානයි PQ. PQ සමානයි මෙතන දශම ලකුණ 1 ලක්ෂමක් දකුණු පැත්තට ගියාම මේක 4 වෙනවා. සෙන්ටිමීටර 4යි කියලා තමයි මේක උත්තරේ එන්නේ. හරි ළඟ නම් කීපය බලමු අපි. අර බලන්නේ 9 වෙනි ගාන ඉතන 2022 පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රය 14 වෙනි ගාන තමයි 9 වෙනි ගාන විදිහට දීලා තියෙන්නේ. එතකොට එතන තියෙනවා AB රූපයේ දී ඇති ABC සහ D ලක්ෂ කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටා ඇත. DC පාදයේ E තෙක් දික් කර ඇත. දී තොරතුරු අනුව BCE හි විශාලත්වය හොයන්න කියලා කියනවා. BCE. BCE කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි ඔයගොල්ලන්ට හොයන්න කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ABCD කියන්නේ ඇත්තටම වෘත්ත චතුරස්‍රය. මේක වෘත්ත චතුරස්‍රය නිසා මේ තියෙන්නේ එතකොට පාදයේ තික් කිරීමේ හදන බාහිර කෝණය. ඒක සමාන වෙන්න ඕනේ මේකත් එක්ක තියෙන සම්පූර්ණ කෝණය මේක ඉස්සරහින් තියෙන කෝණයට සමාන වෙන්න ඕනේ. මෙන්න මේ කෝණයට සමාන වෙන්න ඕනේ. මේක මෙන්න මෙතනත් අංශක 20යි කියලා ඔයගොල්ලන්ට දාලා දෙන මේ පොඩි කෝණ. ඒතර මේ සම්පූර්ණ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕන නිසා ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ කෝණය හොයාගත්තා නම් හරියි. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙන්න මේ DC කියන ඡාප කොටසෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණය තමයි 110යි කියන්නේ. ඒතර ඒ ඡාප කොටසෙන්ම වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරපු කෝණය තමයි මෙතන ඒ වල මෙතන දෙන්නේ. ඒතර මේ කෝණය මේ කෝණයෙන් භාගයක් කියලා ක්‍රමයක් තියෙනවා නේ.
මට කියන්නේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තීය ඉදිරි කොටස මත ආපාදිත කෝණය මේ දෙගුණයක්. ඒ කියන්නේ මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා මේක. එහෙනම් මේක 110 නම් මේක අනිවාර්යයෙන්ම 110 බෙදීම 2 වෙන්න ඕනි DAC කෝණය. එතකොට ඒක 55යි කියලා එනවා. මේක තර 55යි කියලා ගත්ත ගමන් මේ සම්පූර්ණ කෝණය එනවා. ඒ නිසා ඒතර මේ සම්පූර්ණ කෝණය මේකට සමානයි. ඔයගොල්ලන්ට BCE කෝණය සමානයි 55 ධන 20යි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 75යි. කොහොමද? හරි ඊළඟට බලන්න මෙතන 10 වෙනි ගානේ තිබ්බේ සුළු කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට මේක උඩයි යටයි කැපෙන ඒවා කපලා සරලම අවස්ථාව ගන්න තමයි තියෙන්නේ. මේ බලපු ගමන් ඔයගොල්ලන්ට වෙනවා 4 කැපෙනවා. මෙතන උඩ x අකුරු දෙකක් තියෙනවා යට x අකුරු එකක් තියෙනවා. ඒතකොට x අකුරු දෙකක් කියන්නේ x ගුණ කිරීම x නේ. යට තියෙන x එකට x එකක් කැපුණාම එක x එකක් තමයි උඩ ඉතුරු වෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට මේ x අකුරු බෙදලා එන උත්තරේ x කියලා දාගන්න පුළුවන්. එතකොට මෙතන 3ත් එක්ක කැපෙන සංඛ්‍යාවක් නැති නිසා 3 ඉස්සරහම අපි ලියාගමු. ඊට පස්සේ x වර්ගය x වලින් බෙදුනම ඉන්නේ x. හරි. ඒ වගේ වань මෙතන උඩ y අකුරු දෙකක් තියෙනවා යට y අකුරු තුනක් තියෙනවා. එතකොට y වර්ගය බෙදලා දිනවා. ඒක දර්ශකවලදීත් මතක ඇති ඔයගොල්ලන්ට මේ වගේ අවස්ථාවක මේකෙන් මේක අඩු කරනවා කියලා ගන්නත් පුළුවන්. දැන් මෙතන y අකුරු දෙකක් මෙතන y අකුරු 3ෙන් 2 කරගන්නවා එක y අකුරක් ඉතුරු වෙනවා. ඔන්න ඒක පැහැදිලි නැත්නම් උඩ y අකුරු දෙකක් ගුණ කරලා ලියා ගන්න. යට y අකුරු 3ක් ගුණ කරලා ලියා ගන්න. අන්න එතකොට වෙනවා y අකුරු දෙකක් කැපිලා ගියාම එක y අකුරක් යට ඉතුරු වෙනවා. ඒ යට ඉතුරු වෙන y අකුරු ලියනවා ඔන්න ඔච්චරයි. හරි ලෙසින් ඒ කොටස හදා ගන්න පුළුවන්. ඒ වගේ සුළුකේ විභාග වලදී ලැබෙනවා. හරි ඊට පස්සේ තියෙන 2023 11 වෙනි ගානේ ඉඳලා 15 වෙනි ගාන දක්වා ගණන් ටික ඊට හදන්නේ කොහොමද කියලා බලමු. අනතුරු 11 වෙනි ගානේ තියෙනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OV AB විස්කම්භයක්ද AB කියන්නේ විස්කම්භයක් කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලන් තව දීලා තියෙනවා DOB කෝණය අංශක 150යි. ඔයාලන්නේ DCB කෝණය. එතකොට දැන් මේ ගාන ක්‍රම කීපයකට මා දන්න පුළුවන්. ඔයගලන්ට දැන් මේක ලේසියෙන් හදනවා නම් මෙන්න මේ AC කියන රේඛාව යා කරගත්තා නම් ලේසි. ඒක අපි දන්නවා දැන් මෙන්න මේ ඡාප කොටසෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණය තමයි මෙතන තියෙන්නේ. ඒ ඡාප කොටසෙන්ම වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදිත කෝණය තමයි මෙතන තියෙන්නේ. එතකොට එහෙනම් මේක වගේ දෙගුණයක් මේක වෙන්න ඕනේ. නම් මේක හොයාගත්තොත් මේකෙන් භාගයක් වෙන්න ඕනේ මේක. මේක හොයාගන්න එක අපිට හරි ලේසි. මෙතන 150 නිසා 150 අඩු කරන්න පුළුවන් 180 නේ මේ දෙක එකතු 180යිනේ. 180 150 අඩු කරාම මෙතන එනවා 30යි. මෙතන අංශක 30යි. එතකොට දැන් මේක 30 නිසා කොට දැන් මෙතන 30 නම් මේකෙන් භාගයක් වෙන්න ඕනේ මේක. 30න් භාගය කියන්නේ 15. මෙතන අංශක 15. හරි එතකොට දැන් තව කාරණයක් ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. දැන් මේක විස්කම්භයක් නම් මේ තියෙන අර්ධ වෘත්තයේ කෝණනේ විස්කම්භයෙන් මගින් ආපාදනය කරපු කෝණය අනිවාර්යෙන් අංශක 90යි. මේ දෙක එකතුව තමයි නම් DCB කියන්නේ කියලා ගන්න. ඒතර ඕගොල්ලන්ට DCB කෝණය සමානයි 90 දන්න 15යි කියලා ගන්න. කියන අංශක 75යි නේ. අංශක 105. මෙන්න අංශක 105. හරි එතකොට දැන් මේක හදන්න තව ක්‍රමයක් තිබ්බා. ඒක තමයි දැන් මෙන්න මේ සම්පූර්ණ කෝණය හොයාගෙන මෙන්න මේ ඡාප කොටස මගින් ආපාදනය කරපු පරාවර්ත කෝණය විදිහට සැලකුවොත් මේක සමාන වෙන්න ඕනි. මේ ඡාප කොටස මගින් ඒ කියන්නේ දැන් උත්තර ගන්න ඕනේ මේ ඡාප කොටසනේ. මේ ඡාප කොටස මගින් ආපාදනය කරපු පරාවර්ත කෝණය විදිහට මේක ගත්තොත් ඒ ඡාප කොටස මගින්
වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරපු කෝණය මේක කියලා ගන්න පුළුවන්. ඒතර මේ කෝණය හොයාගත්තොත් මේ කෝණයෙන් භාගයක් කියලා ගන්න පුළුවන් මේක. ඒතර මේ කෝණය උලන්ට ඕන ගන්න පුළුවන් 300ට 150 අඩු ග්‍රාම් විනාඩියනේ 300ට 150 අඩු ග්‍රාම් 210යි. ඒතර ඔයගලන්ට ඕන ගන්න පුළුවන් DOP පරාවර්ත කෝණය. සමානයි 360 අඩු කිරීම 150 කියන්නේ 210යි. මේ මුළු කෝණේ 210යි කියලා එනවා. මේ මුළු කෝණේ 210යි. මේ ඡාප කොටසෙන් තමයි කේන්ද්‍රය මත ආපාදිත කෝණය තියෙන්නේ. ඒතර ඒ ඡාප කොටසෙන්ම වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරපු කෝණය කියන්නේ මේක. ඒ නිසා DCB මේකෙන් භාගයක් වෙනවා. කේන්ද්‍ර ආපාදිත කෝණය කේන්ද්‍ර ආපාදිත කෝණය අනිත් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණය මේ දෙගුණයක් නිසා මේකෙන් භාගයක් වෙන්න ඕනේ. මේක 210න් භාගය කියන්නේ 105 කියලා. එහෙමත් ඕනනම් මේක හදන්න තිබ්බා. පැහැදිලි ඇති මම කියන්නේ ඔයගලන්ට ඒ ක්‍රම දෙකේ මොකෙන් හරි ගමන්නේ එකකින් හදලා දෙපරම් හරි. ඊට පස්සේ බලන්නේ 12 වෙනි ගාන. එතන තියෙන එක්තරා නගරයක වර්ෂයක් ඇතුළත යතුරු පැදි අනතුරු වලින් සිදු වූ මරණ සංඛ්‍යා පහත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වේ. ඒ ඇසුරින් ඇඳ ඇති ජාල රේඛය සම්පූර්ණ කරා. 15 20 අතර මරණ දෙක. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. 15 20 අතර මරණ දෙක. මේ පැත්තේ තියෙන්නේ මරණ සංඛ්‍යාව. මේවත් කියලා තියෙනවා නේ. මේ පැත්තේ තියෙන්නේ මරණ සංඛ්‍යාව. මේ පැත්තේ තියෙන්නේ වයස නේ. එතකොට දැන් මෙතන 20 25 අතර ඒ ටික හරියට තියෙනවා. ඔයගලන්ට දැන් මෙතන පුරවන්න තියෙන ඇත්තටම 25 35 අතර ස්තම්භය තමයි ඔයගලන්ට අඳින්න තියෙන්නේ. 25 35 අතර 12යි. හැබැයි 25 30 අතර 35 අතර මේ තිරස් අක්ෂය මත ඒකක දෙකක් පෙන්නලා තියෙනවා. ඒ වගේ වෙලාවට මේක ඇත්තටම 12ක් උසර අඳින්නේ නැහැ. 12 දෙකෙන් බෙදලා 6යි. 6ක් උසර තමයි අඳින්නේ. එතකොට දැන් මේක ඔයගොල්ලෝ ඇඳලා තියෙන්න ඕනේ මෙන්න මෙහෙම. ඒකට හේතුව තමයි ස්තම්භයක වර්ගඵලයෙන් තමයි සංඛ්‍යාතය ලැබෙන්නේ. මේ පැත්ත 2යි මේ පැත්ත 6යි කියලා ගත්තාම දෙවරක් 6 12යි කියලා තමයි ගන්නේ. දැන් මේවත් මේ පැත්ත 1යි මේ පැත්ත 4යි කියලා අරන් එක්වරක් 4 4යි කියලා තමයි අරන් තියෙන්නේ. එකකින් උරුණාම ඒ උත්තරේ වෙනින් තමයි මේ අගයට සමාන අගයක් විදිහට මේ මෙතන ස්තම්භය ඒ උස අපි ගන්නෙ. හැබැයි දැන් මෙතන ඒකක ගාන වැඩි වෙනකොට ඒකක ගානෙන් බෙදන්න ඕනේ මේක. බෙදලා තමයි ස්තම්භයේ උස හොයා ගන්න ඕනේ. මොකද ඒකට හේතුව ස්තම්භයේ වර්ගඵලයෙන් තමයි ලැබෙන්නේ සංඛ්‍යාත. ඒතර දෙවරක් 6 12 නිසා මේක 6ක් උසට තමයි අඳින්න ඕනේ. 12 දෙකකින් බෙදලා තමයි මේ උස හොයා ගන්න ඕනේ. මොනවම අඳලා තිබ්බනම් ඒ ලකුණු ටික ගන්න පුළුවන්. හරි බලන්න ඒකේ 13 වෙනි ගානක් පොඩි ජ්‍යාමිතික ගානක් තියෙන්නේ රූපයේ දැක්වෙන වෘත්තයේ මත ABC සහ D ලක්ෂ පිට ඇත. තවද AD සමාන්තරයි BC වේ. දිය තොරතුරු අනුව CPD හි විශාලත්වය සොයන්න කියලා කියනවා. CPD කියන්නේ මෙන්න මේ කොනේ නේ. විශාලත්වය. ඒතර අපි දන්නවා දැන් මෙතන සමාන්තර රේඛා නිසා මෙතන 40 නම් මෙතන 40යි කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ DBC කෝණ සමානයි අංශක 40යි. තව දෙයක් අපි දන්නවා මෙන්න මේ ඡාප කොටසෙන් තමයි මේක අවකොටසෙන් තමයි මේක මත කෝණය ආපාදනය කරලා තියෙන්නේ. මේ C මත කෝණය ආපාදනය කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා ඒකාන්තර එකම ඛණ්ඩයේ කෝණ. මේකයි මේක එකම ඛණ්ඩයේ කෝණ නිසා මේකත් 40 වෙන්න ඕනි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ BCP නේ සමානයි අංශක 40. දැන් මේක 40 කියලා ගත්තාම මේ ත්‍රිකෝණේ පාදය දික් කිරීමේ අතර තියෙන බාහිර කෝණයක් තමයි අපෙන් අහන කෝණය. ඒ කියන්නේ DBC නේ අපෙන් අහන DBC නේ. CPD කියලා දින්නේ CPD කියන කෝණය. මේ කෝණය පාදය දික් කිරීමේ අතර තියෙන බාහිර කෝණය නිසා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමාන වෙන්න ඕනේ. 40 ඇතුළේ එකතු කරාම
CPD වල ගේන්න ඕනේ. CPD සමානයි 80. ඒ කියන්නේ 40 ධන 40යි නේ. 40 ධන 40යි කියලා ගන්න පුළුවන්. ඒතර 40 ඇතුලේ එකතු කරාම එන්නේ 80. හරි එහෙනම් ඊළඟ ගණන් දෙක බලමු අපි 2024ට 23ට අදාළව. හරි එතකොට බලන්න එකේ 14 වෙනි ගණනේ තියෙනවා පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77ක් වූ ඍජු ප්‍රිස්ම හැඩැති වාජනයක සෙන්ටිමීටර 20ක් උසට ජලය පිරී ඇත කියලා තියෙනවා. එතකොට දැන් මෙතන ප්‍රිස්ම හැඩැති වාජනයක් ගැන කියන්නේ නොහොම් වාජනය. මේ වාජනයේ සෙන්ටිමීටර 20ක් උසට ජලය පිරලා කියලා කියන ඒ වගේම මේ වාජනයේ පතුලේ වර්ගඵලය දීලා තියෙනවා 77යි වර්ග සෙන්ටිමීටර උස මේ ජල මට්ටමේ උස සෙන්ටිමීටර 20යි. අපි දන්නවා මේ වගේ ප්‍රිස්මයක පරිමාප ගන්න පුළුවන් හරස්කර වර්ගඵලය ගුණ කිරීම උසෙන්. ඒතකොට 77 20 ගුණ කරාම ඇත්තටම මේකේ වර්ගඵලය නෙමෙයි පරිමාවල දෙනවා නේ. 77 20 ගුණ කරාම මේ ජල පරිමාව ලැබෙනවා. ඊට පස්සේ කියනවා මෙම ජලය සියල්ලම පතුලේ හරිය සෙන්ටිමීටර 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරාකාර වාජනයකට වත් කළ විට එම වාජනයේ කොපමණ උසකට ජලය පිරෙයිද කියලා තමයි අහන්නේ. එතකොට දැන් මේ ටික මේ වගේ සිලින්ඩරයකට දානවා කියලා කියන්නේ. එතකොට මේකේ තියෙන ජලය මේකට දැම්මම මේක තම ජලයෙන් පිරෙනවා. එතකොට මේ රූප සරංග ඇත්තටම ඔයගොල්ලෝ අඳින්න ඕනේ නැහැ. මම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන මේ අඳින්නේ. මේක හරිය සෙන්ටිමීටර 7යි කියලා තියෙනවා පතුලේ. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ ජලය පිරෙන උස කොච්චරද කියලා. අපි h කියලා ගමු. ඒතර අපිට මේකේ වැඩි දුරටත් දීලා තියෙනවා මේ සජූත සිලින්ඩරයේ පරිමාව 5r වර්ග h කියලා එකද. ඔයගොල්ලන්ට මතක තියෙනවා. එතකොට දැන් මේ ජල පරිමාව අපිට සිලින්ඩරාකාර නිසා මේ ජලයෙන් හැදිලා තියෙන සිලින්ඩර කොටසේ පරිමාව සමාන කරන්න පුළුවන් මේ ජල පරිමාවට. මේ ජලය ටික තමයි මෙතනදී. ඒතර මේ ජල මට්ටමේ උස තමයි අපි h කියලා අරන් තියෙන්නේ. එතකොට දැන් සිලින්ඩරාකාරව පවතින ජල පරිමාවේ පරිමාව සඳහා ඔයගලන්ට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් නේ. ඒ සිලින්ඩරේ පරිමාව සඳහා සූත්‍රය 5r වර්ග h නිසා මේකෙන් අපිට මේ පරිමාව හොයාගන්න පුළුවන්. ඒකෙන් ලැබෙන පරිමාව මේ පරිමාවට සමාන වෙනවා. මේ පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස්ස. ඒ කියන්නේ 77 ගුණ කිරීම 20 කියලා ගන්නවා. 77 ගුණ කිරීම 20. එතකොට දැන් මෙතන 5 වෙනුවට දානවා අපි 7න් 22. r කියන්නේ 7යි කියලා දීලා තියෙනවා. ඒතර 7 වර්ගය නිසා 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 1 සමානයි 77 ගුණ කිරීම 20. එතනින් h අඩංගු සමීකරණයක් ලැබිලා තියෙනවා. ඒතකොට දැන් මේක h මේ පැත්ත ඉතුරු කරන අනිත් ඒවා ටික ඔක්කොම එහා පැත්තට දාලා සුළු කරා නම් ඔයගොල්ලන්ට h වගේ ලැබෙනවා සමානයි. ඒතර 77 ගුණ කිරීම 20 ගුණ කිරීම 7 නේ. මේ 7 එහා පැත්තට යන උඩට යනවා. මේ ටික යට යනවා. ඒතර මෙතන තියෙන්නේ 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 4 7 ගැවෙනවා. 7 වරක් 74 11යි කියලා ගන්නවා. 11 වරක් 22ට 2යි කියලා ගන්නවා. 2 වරක් 20ට 10යි කියලා ගන්නවා. ඒ කියන්නේ සමානයි සෙන්ටිමීටර 10යි කියලා. හරි ඊළඟට බලන්න මේකේ 15 වෙනි ගාන තියෙනවා 3x වර්ගය දාන 2x ඍණ 1 x සාධකයක් x ධන 1 වේ අනෙක් සාධකයේ සොයන්න. x සාධකයක් x ධන 1 කියලා දීලා දෙන නිසා අනෙක් සාධකය අපිට මේක දිහා බලාගෙන ලියන්න පුළුවන්. 3x වර්ගය එන්න නම් මෙතන තියෙන්න ඕනේ 3x. අන්නේම ලියාගත්තා නම් හරි. මේක දැන් ගොඩක් අය මේක හදලා තිබුණා. මේක සාධක වෙන් කරන විදිහට මුල පදේ සාග පදේ ගුණ කරලා දීර්ඝව තමයි සාධක වෙන් කළා තියෙන්නේ.
නමුත් මේක දිහා බලාගෙන මේක ලියන්න තමයි මෙතනදී එහෙම ලියයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ගණන් දුන්නා. එතකොට x වලින් 3x ගුණ වෙලා 3x වර්ගය එනවා. ඒතර අගට 1 එන්න නම් අගට තියෙන්න ඕනි 1. එක් වරක් එකනේ 1 වෙන්නේ. අගපද දෙක ගුණලා තමයි අගපදේ. එතකොට මේ පද දෙක ඔයාගෙන ඉවරයි. මැදට දාන්න එතකොට මේ ලකුණ ගන්න තමයි බලන්න ඕනි. එතකොට මේකෙන් මේ ගුණ කරාම ඉන්නේ 3x, මේකෙන් මේ ගුණ කරාම ඉන්නේ x. 3x කෙන් x අඩු වෙන්න නම් මෙතෙන්ට ඍණ වැටෙන්න. ඒක තමයි 2x එක. දැන් ඔයාලට පේනවා ඇති x වලින් 3x ගුණ කරාම 3x වර්ගය එනවා. x වලින් x ගුණ මේ 1 ගුණ කරාම ඍණ x එනවා. එකෙන් 3x ගුණ කරාම 3x එනවා. මෙතන තියෙන ඍණ එක නේ. ඍණ එක තමයි ගානේ අපිට දීලා තිබුණේ. එතකොට මේ දෙක ගුණ වෙලා ඍණ එක එනවා. එතකොට දැන් මේ දෙක සුළු වුණාම තමයි ධන 2x එන්නේ. ඒ නිසා මෙතෙන්ට අනිවාර්යෙන් එන්න ඕන ඍණ. අන්න මේ විදිහට කල්පනා කරලා ඒක අපි දාන්න ඕනේ. හරි. එතකොට ඔය 2021 2022 2023 පේපර් වල 11 සිට 15 දක්වා ගණන් 15 තමයි අපි හැදුවේ. ඊට පස්සේ ආදර්ශ ප්‍රශ්න 10 තමයි මේ පේපර් එකේ තිබුණේ. අපි ගණන් 10 කිව්වම බලන්න. අර බලන්න 16 වෙනි ගානේ තියෙනවා කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණයේ අංශක 90කි. අරේ සෙන්ටිමීටර් 14ක් වේ නම් මෙහි චාපදික x සොයන්න කියලා. x කියලා චාපදික දීලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ මුළු වෘත්තයක පරිධිය ලබා ගන්න නම් මේක මුළු වෘත්තයක් නම් මුළු වෘත්තයේ පරිධිය ලබා ගන්න නම් අපි යොදන සූත්‍රය තමයි 2πr. 2πr වලින් ලැබෙන මුළු වෘත්තයක පරිධිය. ඒතර මේ තියෙන වෘත්තයෙන් 4න් පංගුවක්. මෙතන අංශක 90 නම් මේක 4න් පංගුවක් වෙන්න ඕනි. එතකොට මේ චාප කොටසේ දිග හොයන්න මේ මුළු වෘත්තයේ පරිධියෙන් 4න් පංගුවක් ගන්න ඕන නිසා මුළු වෘත්තයේ පරිධියට අදාළ සූත්‍රයෙන් 4න් පංගුවක් ගත්තා නම් හරි. ඒ නිසා ඒ සූත්‍රය 4කින් ගුණ කරා නම් හරි නේ. ඒතර දැන් මේක මේ තියනා ගැන ආදේශ කරගත්තා නම් ඔයගොල්ලෝ චාප කොටසේ දිග එනවා. ඒතර එන්නේ 2 ගුණ කිරීම 5 වෙනකොට 7න් 22 r කියන්නේ 14. ඒතර මෙතන 4න් 1 දෙවරක් 4ට 2යි කියලා ගැපෙනවා. දෙවරක් 14ට 7යි. 7ට 7 ගැපෙනවා. ඒතර උත්තරේ එන්නේ 22යි. නැයි ජාප කොටසේ දිග. ඒ කියන්නේ x සමානයි 22යි. x සමානයි කියලා වුණා කියන්න පුළුවන්. ඔන්න විදිහට ඔයගොල්ලන්ට ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න 17 වෙනි ගන්න. දැන් මේක බිඳුවට සමානලා තියෙන වර්ගජ ප්‍රකාශනයන් නිසා මේක අපි වර්ග සමීකරණයක් විදිහට තමයි හදාගන්නේ. ඒතර හොඳින් මතක තියාගන්න කෙටි ප්‍රශ්න පත්‍රයේ වර්ග සමීකරණයක් ආවොත් ගොඩක් වෙලාවට ඒක සාධක ක්‍රමයෙන් තමයි හදන්න තියෙන්නේ. ඒතර සාධක ක්‍රමයෙන් වර්ග සමීකරණයක් විසඳනකොට අපි කරන්නේ බිඳුවට සමානලා තියෙන ප්‍රකාශනයේ සාධක කොට වෙන් කරලා සාධක වෙන වෙනම බිඳුවට සමාන කරනවා. ඒතකොට දැන් මෙතනදී ඔයගොල්ලන්ට x වර්ගය සහ x නිසා පොදු සාධකයක් තමයි පිට ගන්න පුළුවන් x කියලා. ඒතකොට මෙතන x ඉතුරු වෙනවා. මෙතන ඍණ 2 ඉතුරු වෙනවා x ගත්ත නිසා. ඒතකොට මෙතන සමානයි බිඳුවයි. ඒතකොට මේ දෙකේ ගුණිතේ බිඳුවට සමාන නිසා අපි කරන්නේ x සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව කියලා ගන්න. ඒක උත්තරයක් x සමානයි බිඳුව කියලා එනවා. දැන් ඍණ 2 පැත්තට ගියාම අනිත් උත්තරේ 2යි කියලා එනවා. ඒතර වර්ග සමීකරණ ඒ වගේ උත්තර දෙකක් වෙනවා. ඒවට මූල කියලා කියනවා. නැත්නම් විසඳුම් කියලා කියන්න පුළුවන්. ඔන්න විදිහට විසඳුම් දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න PQRS සමාන්තර ආශ්‍රයකි. මේක සමාන්තර ආශ්‍රයයක් බව දීලා තියෙනවා. ඊට පස්සේ තවදුරටත් කියලා දෙනවා QR සමානයි RT. මෙතන T නේ. QR සමානයි RT. එතකොට SPQ කෝණයේ අංශක 100යි. SPQ අංශක 100යි. එතකොට x යගේ වань මෙන්න මෙතෙන්ට තමයි x දාලා තියෙන්නේ. දැන් මේකෙදි මෙන්න මේතන ඒකාන්තර කෝණ නිසා ඕගලන්ට ගන්න පුළුවන් RTQ සමානයි x කියලා. මේක x කියලා ගන්න පුළුවන්. ඒතර මේ පාදයේ සමාන නිසා මේක x නම් මේකත් x වෙන්න ඕනේ. ඒ කියන්නේ RQT සමානයි x කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ බෙදනවා සමාන්තර ආශ්‍රයක සමකෝණ සමානයි. ඒතර මෙතන අංශක 100 නම් මෙතනත් අංශක 100 වෙන්න ඕනේ. දැන් හරි ලේසි මේක හදන්න. දැන් මේක ත්‍රිකෝණයක්. ඒක ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු අංශක 180 නිසා මේ කෝණ තුන අපිට එකතු කරන්න පුළුවන් x ධන 100 නේ. සමානයි අංශක 180යි කියලා ගන්න.
දැන් 100 හැවතට දාන්න. ඒකට 2x සමානයි 180 වෙන 100යි. එතකොට 2x සමානයි 80යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. ඒක වань දෙකට දෙක කැපෙනවා. x සමානයි අංශක 40යි කියලා. හරි බලන්න ඒක 19 වෙනි ගානේ දෙන ABCD සමචතුරස්‍රය. ඒතර මේක සමචතුරස්‍රයක් බව දීලා තියෙනවා. AB සහ BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් x සහ y වේ කියලා දීලා තියෙනවා. මේවා මධ්‍ය ලක්ෂ එහෙමනම්. BD සමානයි 15.6යි කියලා දීලා තියෙනවා. ඔයගොල්ලන් අහන්නේ xy දිග. ඒකට ඇත්තටම මෙන්න මේ AC යා කරගන්න එක තමයි ලේසිම වැඩි. AC යා කරගත්ත ගමන් අපි දන්නවා දැන් මේ විකර්ණයේ දිගට මේ විකර්ණයේ දිග සමාන වෙනවා සමචතුරස්‍රවල. ඒ කියන්නේ සමචතුරස්‍රවල විකර්ණ සමානයි නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් AC සමානයි 15.6 වෙන්න ඕන. එතකොට දැන් මේක මෙන්න මේක ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂය තමයි මේ යා කරලා තියෙන්නේ. මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ඉතිරි පාදයෙන් හරිය අඩක් වෙනවා කියලා මධ්‍ය ලක්ෂ ප්‍රමේයදී කියනවා නේ. එහෙනම් මේක 15.6 නම් මේක 15.6න් භාගය වෙන්න ඕන. ඒ නිසා xy සමානයි 15.6 දෙකීම 2 වෙන්න. ඒක 4.8යි නේ. ඒක උත්තරේ ඉන්න සෙන්ටිමීටර 4.8යි පොඩ්ඩක් හිතුවා නම් ඒක නිර්මාණය කරගුවා ඔයගොල්ලන්ට උත්තර ගන්න පුළුවන්. අර ඊළඟ ගණන් ටික බලමු. හරි බාහනගේ 20 වෙනි ගානේ තියෙනවා මේ වගේ ප්‍රකාශ කීපයක්. ඒගොල්ලන් දීලා තියෙන්නේ දී ඇති ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදි නම් කතර ලකුණද කොටුව තුල යොදන්න. ඉස්සලම් දෙන රොම්බසයක විකර්ණ සිජුකෝණීව සමච්ඡේදනය වේ. දැන් රොම්බසය කියන්නේ පාද හතරම සමාන වූ සමාන්තර ආශ්‍රය කියලා අපි ඉගෙන ගත්තා. ඒක ඇත්තටම විකර්ණ සිජුකෝණීව තමයි සමච්ඡේදනය වෙන්නේ. ඒක නොවයි එකක් නේ රොම්බසය කියන්නේ. මේ පාද එකිනෙකට සමානයි. එතකොට ඒවැ විකර්ණ සමච්ඡේදනය වෙනවා. දැන් සමාන උද්දේ දෙනවා. මෙතනදී අංශක 90ක් තමයි හැදෙන්නේ. ඒක හරි. ඊට පස්සේ කියන ඕනෑම සමාන්තර ආශ්‍රය විකර්ණ වලින් එහි සම්මුඛකෝණ සමච්ඡේදනය වේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ රොම්බසය විතරයි. රොම්බසයේ විකර්ණයෙන් ඒක සම්මුඛකෝණ සමානව කොටස් දෙකකට බෙදෙනවා මතක තියාගන්න. ඔය විදිහට. හැබැයි දැන් සිලිකෝනාශ්‍රය කියන්නේ සමාන්තර ආශ්‍රයනේ. ඒකේ විකර්ණ වලින් මේ කොටස් දෙක සමානව බෙදෙන්නේ නැහැ. කියන්නේ ඒකේ විකර්ණයකින් ශීර්ෂ කෝණයක් මේ සමාන කොටස් දෙකකට බෙදෙන්නේ නැහැ. මේක විශාලයි මේක කුඩා වෙනවා. සමේ ප්‍රකාශය අතරම වැරදි. ඒ කියන්නේ හැම සමාන්තර ආශ්‍රයකම වෙන්නේ රොම්බසෙ විතරයි වෙන්නේ. ඒක ඊළඟේ දීලා දෙනවා නේ. රොම්බසෙක විකර්ණ වලින් ඒ සම්මුඛකෝණ සමච්ඡේදනය වේ. ඒක හරි. රොම්බසෙක විකර්ණ වලින් ඒක සම්මුඛකෝණ සමච්ඡේදනය වෙනවා. හරි ඊට පස්සේ ඔයගලන්ට දීලා ඇති ගානක් දිගින් සමාන රිබන් පටි කැබලි දෙකකින් එකක් සමාන කෑලි 9කටද අනෙක සමාන කෑලි 6කටද කපා වෙන් කර ඇත. මේ කෑලි වලින් දිගින් අඩු කෑල්ලක් සහ දිගින් අඩු කෑල්ලක සහ දිගින් වැඩි කෑල්ලක දිග අතර අනුපාතය සොයන්න කියලා තමයි කියන්නේ. දැන් අපි මේ රිබන් පටියේ දිග x කියලා ගත්තොත් 9ට බෙදලා කෑල්ල තමයි කුඩා කෑල්ල වෙන්නේ. ඒතකොට 9ට බෙදලා කෑල්ලක් අපිට x බෙදීම 9 කියලා ගන්න පුළුවන් නේ. 6ට බෙදලා කෑල්ල විශාල කෑල්ල වෙනවා. විශාල කෑල්ල x බෙදීම 6 කියලා ගන්න පුළුවන්. ඒ දෙක අතර අනුපාතය ඔන්නම ගන්න පුළුවන්. හරි එතකොට දැන් අනුපාතය හොයන්න කියලා කිව්වම ඉතින් මේක අපිට මූලිකව ලියාගෙන ඊට පස්සේ අනුපාතය සරල කරගන්න ඕනේ. එතකොට දැන් බෙදීම මේ අනුපාතය කියන්නේ බෙදීම නිසා ඔයගලන්ට අවශ්‍ය නම් මෙතන බෙදීමේ ලකුණ දාන්න පුළුවන්. මෙතන x අකුර දාන්න නැතුව නම් 9 එක ගන්නත් පුළුවන් මෙතන 6 එක ගන්නත් පුළුවන්. ඒක ගත්තත් වරදක් නැහැ. ඒ කියන්නේ මෙතන උනා ඔයගලන් 9 එක තමයි කුඩා කෑල්ල 6 එක තමයි විශාල කෑල්ල. 6ට විතර කෑල්ල විශාලයිනේ. එහෙම දාගෙන යන්නත් පුළුවන්. ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන් බෙදීම වෙනකොට මොකද අනුපාතය වෙනකොට බෙදීම දාන්න පුළුවන් නේ. ඔය දන්නවනේ ඒක. ඊට පස්සේ මේක ඔයගොල්ලන්ට බෙදීම වෙනකොට ಗುಣ කිරීම දාලා
පරස්පරය ලියන්න පුළුවන්. එතකොට මෙතන යටට x යනවා උඩට 6 එනවා. ඒ කියන්නේ x කැපිලා යනවා 3 වරක් 2යි 3 වරක් 3යි කියලා කැපිලි ගිහිල්ලා උඩ 2 එනවා යට එනවා 3. ඒතර මේක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් 2ට 3 කියලා. අනුපාත ලකුණත් එක්ක. මේ විදිහට ඇදුවත් ඒකමයි වෙන්නේ. ඒතර ඉන්නේ 9න් 1 බෙදීම 6න් 1 කියලා. ඒ තුල එනවා අනුග්‍රහම මේ උත්තරේම එනවා. ඒක ටිකක් ගොඩක් අය පටලගෙන තිබ්බා. ඒ වගේ ආවොත් මේ විදිහට හදන්න. හරි ඊට පස්සේ බලන්න ඒක 22 වෙනි ගාන. ඒක 22 වෙනි ගානේ තියෙනවා ABC සහ CD ත්‍රිකෝණ අංග සමවේ මේ ත්‍රිකෝණයේ අංග සමයි කියලා තියෙනවා. රූප සටහනේ දැක්වෙන දත් අනුව ACBට සමාන කෝණයක්. ACBට සමාන කෝණය. දැන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ සමාන පාද වලට ඉස්සරහින් තියෙන කෝණ තමයි සමාන වෙන්නේ. දැන් මේ පාදයට ඉස්සරහින් මේ කෝණය තියෙන්නේ. ඔය ACB කියන කෝණය. මේ පාදයට සමාන පාදේ මේක. ඒකට ඉස්සරහින් තමයි මේකට සමාන කෝණේ තියෙනවා. සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. ඒතර AB සහ CE සමාන නිසා ACB ඉස්සරහින් තමයි AB තියෙන්නේ. ඒකට සමාන පාදේ මේක නිසා මේකට සමාන වෙන්නේ CDE නේ. එහෙනම් මේ කෝණයට සමාන වෙන්නේ මේ කෝණ. CDE. BC. දැන් මේ කෝණ දෙක සමාන වුණාම ඉතිරි කෝණය වෙන්නේ මේකනේ. මේ කෝණය මේක ඉතිරි කෝණය, මේ කෝණය මේක ඉතිරි කෝණය. මේ දෙක සමාන වෙනවා. මේකට මේක සමානයි, මේකට මේක සමාන නම් මේකට මේක සමාන වෙනවා. දැන් BC තියෙන්නේ මේකට ඉස්සරහින්. මේකට සමාන කෝණය මේක. ඒකට ඉස්සරහින් තියෙන්නේ DE. නම් මෙතෙන්ට දාන්න ඕනේ DE. අනේම අනුරූපාංග තේරුම් ගන්න පුළුවන් දෙක එක තමයි එතනදී ඕගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ. හරියට අවසාන ගණන් තුන බලමු අපි. හරියට 23 වෙනි ගාන දෙනවා ABC අනු සුජිකෝණයේ ත්‍රිකෝණයකි. AC සමානයි සෙන්ටිමීටර් 5යි. ඒතර BC සමානයි සෙන්ටිමීටර් 7යි. ඔයගොල්ලන් අහන්නේ tan BAC. BAC කියන්නේ මේකනේ. ඒ ටැන්ජන අනුපාත. ඔයගොල්ලෝ දන්නා tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒතර මේ කෝණයට අනුව සම්මුඛ පාදයේ මේක බද්ධ පාදයේ මේ කර්ණයනේ. එතකොට ඒක 7 බෙදීම 5 කියලා ලියන්න පුළුවන්. දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කියන්නේ මේ දශම කරන්නේ. ඒතර 4 5 1යි 2ක් ඉතුරුයි නේ 20 5 4. ඒක ඒකද මොකුත් නෑ. ඒකද සමහර කිව්වම හරි අනුපාතයක් නේ. ඊට පස්සේ මම 24 වෙනි ගාන දෙනවා දීයති කණ්ඩාංග තලයේ දැක්වෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. දැන් මේ වගේ ප්‍රස්ථාරයක සමීකරණය ලියන්න නම් ඔයගොල්ලෝ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දැනගන්න. අන්තක්ඛණ්ඩය කියලා ගන්නෑ y අක්ෂයේ කැපෙන තැන. ඒ කියන්නේ c සමානයි 3යි කියලා මේක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. අනුක්‍රමණය හොයන්න නම් කණ්ඩාංග දෙකක් දැනගන්න ඕන. දැන් මෙතන කණ්ඩාංගය අපිට ගන්න පුළුවන් මෙතන බිඳුව හින්දා බිඳුව 3 කියලා නේ. මෙතන කණ්ඩාංගය ගන්න පුළුවන් 1 1. මේක පෙන්වලා තියෙන කණ්ඩාංගය. එතකොට අනුක්‍රමණය සමානයි. ඒ කියන්නේ m සමානයි y එක ඍණ y2 යට x එක ඍණ x2 කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒතර y වලින් y අඩු කරලා එන එක x වලින් x අඩු කරලා එන එකෙන් බෙදුවා නම් හරියි. ඔයගොල්ලන්ට 3න් එකක් අඩු කරන්න පුළුවන්. මෙතන බිඳුවෙන් එකක් අඩු කරන්න. මේකත් අඩු කරාම දෙකයි, බිඳුවෙන් එකක් අඩු කරාම ඍණ 1යි, දෙක ඍණ එකෙන් බෙදුනම ඍණ 2යි. m සමානයි ඍණ 2යි කියලා. එහෙනම් සමීකරණයේ y සමානයි ඍණ 2x අනුක්‍රමණය මෙතෙන්ට දැම්මා. අන්තක්ඛණ්ඩය මෙතෙන්ට දැම්මා. හරි බලන්න එකේ 25 වෙනි ගන්න ABCD ලක්ෂ වෘත්තය මත පිට ඇත AB සමාන්තරයි CDB. ඒතර AB සහ CD සමාන්තරයි කියලා දීලා තියෙනවා. මම මේක ඇඳපු එක නම් සමාන්තරයි වගේ දෙන්නේ නැහැ. එතකොට වේනම් BAC කෝණය අගේ. BAC කියන කෝණය අගේ නහන්නේ. මෙතන ඒකාන්තර කෝණ නිසා මේ රේඛා දෙක සමාන්තර නිසා මෙතන 50 නම් මෙතන 50 කියලා ගන්න පුළුවන් ඔයගොල්ලන්. එච්චර උඩ හදන්න තරම් දෙයක් නැහැ. ගොඩක් අය ගොඩාක් සුළු කිරීම කියලා දෙවවන් දැක්ක. එච්චර දෙයක් නැහැ ඇත්තටම. ඒතර ඔයගොල්ලන් කියන්න ගන්න පුළුවන් CD BDC නේ. BDC සමානයි අංශක 50යි.
එතකොට දැන් මෙතන මේ චාප කොටසෙන් තමයි මේක මත කෝණය ආපාදනය කරලා තියෙන්නේ. ඒ චාප කොටසෙන්ම තමයි BAC කියන කෝණය හදලා තියෙන්නේ. මේක එකම ගණ්ඩේ කෝණය. ඒ නිසා මේක 50යි නේ. BAC නේ අහන්නේ. ඒ නිසා BAC සමානයි අංශය 50යි කියලා. හරි අපි ඔය හැදුවේ පුනරීක්ෂණ තුනට අදාළ ගණන් 25 උත්තර තමයි බැලුවේ. ඒතර ඔයගොල්ලෝ තමන් එකේ හරි වැරදි ලකුණු කරලා දීලා ඇති නැවත චුට්ටක් බලලා ඒක අවබෝධ කරගන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හතරවෙනි පේපර් එක බලමු. මේ කෙටි ප්‍රශ්න ටික මම මේ වීඩියෝ වලින් ඔයගලන්ට ලබා දෙන්නම් මේ දවස්වල කාලය අද නිසා. හරි. මොනවා ආයිබෝවන්.